ආයි ලක්වැසියනි. ඔබ රැගෙන ආවේ මඩුවම් වෙල වලව්ව බලන්න. එන්න මාත් එක්ක. අපි යමු මඩුවම් වෙල වලව්ව බලන්න. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ඇඹිලිපිටිය නගරයේ ඉඳලා පනාමුරේ සූර්යකන්ද මාර්ගයේ ගමන් කරද්දී 14 වන සතපුම් කණුව ආසන්නයේදී මඩුවන්වල දිසාවේ ජීවත් වුණ මඩුවන්වල වලව්ව හමු වෙනවා. අක්කර 20ක භූමි භාගයක පිහිටා තියෙන මේ වලව්ව මහා මාර්ගයේ ඉඳලා ගල් උළුවස්සක් වගේ දොරටුවකින් ඇතුල් වෙලා ගහ කොළවල සුන්දරත්වය විදිමින් ටික දුරක් යද්දී වලව්වට ඇතුල් වන පිවිසුම් දොරටුව හමු වෙනවා. මකර තොරණක හැඩයගත් ගල් ආරුක්කුවක් හා එහි දෙවස නෙළුම් පොහොට්ටු දෙකක් කැටයම් කරලා තියෙනවා. අදටත් අපිට බලා ගන්න පුළුවන්. මඩුවන්වල දිසාවේ උසින් අඩු කෙනෙක් නිසා පිවිසුම් දොරටුව උස අඩුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ. අසුපිටින් වලව්වට ඇතුළු වන ප්‍රභූන් හිස වදීවි යන බියෙන් අසුපිටින් බැහැලා හිස නමාගෙන පැමිණෙන දිසාවේ බලාපොරොත්තු වන බවත් ව්‍යාංගාර්ථ වෙනවා. වලව්ව ඉදිරිපස අතුපතර විහිදාගත් බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. අදටත් අපිට දකින්න පුළුවන්. වලව්ව ඉදිරිපසින්ම පිරිත් මණ්ඩපයක් දකින්න පුළුවන්. වලව්ව පවුරු 3කින් අලංකාර වෙනවා. පිටත පවුර කළු ගල් වලින් නිර්මාණය කර තියෙනවා. ඇතුළත පවුර වගේම පහන් පවුරු අලංකාර පහන් කුටි රාශියක් බලා ගන්න පුළුවන්. වලව්වට ආලෝකය ලබා ගන්න පහන් දල්වා තියෙන ඇතැයි අපිට හිතන්න පුළුවන්. වලව්ව ඉදිරිපස තියෙන වතුර මල සහිත ජල තටාකය වලව්වට අලංකාරයක් එක් කරනවා. 1930 දශකයේ වෙද්දී වලව්වේ කාමර 121ක් මැද මිදුල් 21ක් තිබුණත් දැනට කාමර 43ක් මැද මිදුල් 7ක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒත් වලව්ව වට ඇවිදිද්දී ශේෂ වූ අඩිතාලම් දකින්න පුළුවන්. අඩි 3ක් උස් වූ ශක්තිමත් කළුගල් වේදිකාවක් මත වලව්ව නිර්මාණය කර තිබීමත් බිත්ති මතර බර නොදී ලී කණු වලට පරදී වහලේ දරස්පත් ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂත්වයක්. ඒ වගේම වලව්වට ඇතුළු වීම පිවිසුම් දොරටු තුනක් දකින්න පුළුවන්. ප්‍රධාන දොරටුවේ පියගැට පෙළ පාමුල අලියත් රූප සහිත සඳකට පහනක් නිර්මාණය අලංකාර බවක් එක් කරනවා. පියගැට පෙළින් ආලින්දට ඇතුළු වෙති වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකොන් මුදියන්සේලා රාලාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වල මහා දිසාවේ කෙරුව සිත්තම්බර පින්තූරයක් මෙත ගැටෙනවා. ඒ පින්තූරයේ විශේෂත්වය වන්නේ දොරටු තුනේම ඇතුළු වෙන කෙනෙක්ට දිසාවේ බලා සිටින ආකාර නිර්මාණය වීමයි. ඒ අසලින්ම කලවාන කුමාරි හාම්ගේ සේයාරුවයි. පසුපසින් තියෙන මඩුවම් වෙල වලව්වේ විසිට කාමරය. ඉතින් මඩුවම් වෙල වලව්වේ ඇතුළත ඡායාරූප ගැනීම හෝ වීඩියෝ ගත කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීවරු ඉන්නවා අපිට මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා. ඉතින් ඔබත් පැමිණෙන්න ඇවිල්ලා බලන්න මේ මඩුවම් වල ඉතිහාසය ගැන ඔබට සවිස්තරාත්මක විස්තරයක් දැනගන්න පුළුවන්. පුංචි බංගලාව නැමැති ශාලාව රැස්වීම් ශාලාව විදිහට භාවිතා කරලා තිනවා වගේම ශාලාවට සවි කරපු දොරටු තටුවන ලන්දේසි බලකොටුවට පහර දීලා රැගෙන ආතොර සාවුලුව අසවීමත් විශේෂත්වයක්. මේ කුළුණු ලී කැටයම් මානුවර කැටයම් කලාවට සමාන බවක් දකින්න පුළුවන්. වලව් බිමේ පිහිටා තියෙන මැද මුදුල් වටා ස්තූප බිම සිමෙන්ති දවා තියෙනවා වගේම සිමෙන්ති කොළපු ඇත විවිධ මල් මෝස්තර ජාම්තික රටා ඇත් පක්ෂි රූප ඉස්මතු වෙන ආකාරයට පිකන් කැබලි වලින් අලංකාර වීමත් සුළුබ වලව් තුළ දකින්න ලැබෙනවා. මේ කලාව මොසයික් කලාව ලෙස හඳුන්වනවා. පිංගිරි අපුගේ කාමරයේ දොරටුව ඉදිරිපස බිම වික්ටෝරියා රජුගේ රූපය සහිත පිකන් කැබල්ලක් සවි කර තිබීමෙන් මඩුවන්වල දිසාවේගේ ඉංග්‍රීසි විරෝධී බව මනාව විදාපාන අවස්ථාවක්. මඩුවන්වල වලව්වේ තවත් විශේෂත්වයක් වන්නේ විවිධ අවස්ථාවන් හා ක්‍රියාකාරකම් වලට සුදුසු ඒ වෙනුවෙන් නිවෙන් කළ ස්ථාන වලව්ව තුළ නිර්මාණය වීමයි. විසිත කාමරය, රටබීම කාමරය, දික්කේ කාමරය, ඩිංගිරි අපුගේ කාමරය, ලොකු ඩිංගිරි අපුගේ කාමරය, දිසාවේ නිතර කාමරය, බුලත් කාමරය, සොල්දොර යට කාමරය, කැවිලි කාමරය, රදල ඇත්තන්ගේ කෑම කාමරය, පුංචි කුමාරි කාම්ගේ කාමරය වගේම ඇයට ඇවිදින්නට අපහසු නිසා අය වෙනුවෙන් නාන බේසමක් සහිත නාන කාමර ඇති නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මහ බංගලාව අසල කොරිඩෝව දිගේ ගමන් කර අධිකරණ ශාලාවට පිවිසෙන හැකියාව තියෙනවා. වලව්වේ වහලයට නුවර යුගයේ දෙතිවුණු නඩු ශාලාවට මුළු තැන්ගේ වහලයට සිංහල උළුත් සෙවිලි කරලා තියෙනවා. ඉංග්‍රීසින්ට විරුද්ධව හඬවති කළ මඩුවම්වල දිසාවේ න්‍යාම සමග වලව්වේ උරුමය කතානායක ෆ්‍රැන්සිස් මෝලමුරට හිමි වෙනවා. එතුමා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාදීමත් සමග වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනවා. ඒ නිසා වලව්ව ඇතුළත වීඩියෝ කිරීම, ඡායාරූප ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයේ සියසීම දැක බලා ගන්න එහි පැමිණෙන ලෙසට. BBC Video Creation.